අලින් ඇතුන් පවා සහය දී ඉදිකල සෑය පස් මඩ කර ගල් තද කර හැදුවා මහසෑය පඩිගෙවලා සිත් සනසා ඉදිකල මහසෑය සාදු සාදු අපිත් බඳිමු රුවන් වැලි සෑය. ඒ කවිය ඇහෙනකොට ඔබට මොකක්ද මතක් වෙන්නේ? මම දන්නවා. ඈත අතීතයේ බුදුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවාදරයකින් මේ ස්වර්ණමාලී මහා සෑරදුන් ඉදි කරන්නට කොයිතරම්නම් පිරිසක් කැපවන්නට ඇද්ද? ඔවුන් කොයිතරම් වෙහෙස මහන්සි වන්නට ඇද්ද? අති විශාල පිරිසක් අලි ඇතුන් පිරිවරාගෙන පස් ඇදලා ගල් ඇදලා කොයිතරම් කැපවීමකින් කටයුතු කරන්න ඇද්ද? මෙන්න මේ කරුණාකාරණා පිළිබඳව බොහොම පුදුමාකාර චිත්‍රරූපයක් මවන්න මේ 7 වෙනි කවියෙන් සමත්කම දක්වලා තියෙනවා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම කැමතියි ඔබ වහන්සේගේ අදහස් දැනගන්න මේ 7 වෙනි කවිය පිළිබඳව. ඇත්තටම මෙතනදී මට කියන්න ඕනකම තියෙනවා අපේ රජවරුන්ගේ කොහොමද ඔවුන්ගේ සිතුවිලි වැඩ කරේ කටයුතු කළේ ඔවුන් කොහොමද සමාජයේ ලෝකෙ දිහා බැලුවේ කියන එක. අනිත් එක අපි යහපත් දෙයක් කරනකොට අපිට මේ ස්වභාව ධර්මයේ විශ්වීය බලපෑම සහ ආශිර්වාද ලැබෙනවා කියන කාරණේ. දැන් මෙතන බලන්න මේ ඇත්තටම ඉතිහාස කතාවල අපේ තූප වංශයේ, මහා වංශයේ, ඒ වගේම දීප වංශයේ ඉතින් මං හිතන්නේ මෙතුමා ඒ වගේ සඳහන් කරා. ඉතින් මේ ඇත්තටම ඒ වගේ මේ කාරණා තියෙනවා. අලින් ඇතුන් පවා සහය දී ඉදිකල සෑය. දැන් අපේ මේ රුවන්වැලි සෑය කියනවා මහරහතන් වහන්සේලා 9 වතාවක් පේසාවල්ලු දක්වා ගිල්ලුවයි කියලා. රජතුමා කනගාටු වුණා. ਪਰ රජතුමාට කියනවා කනගාටු වෙන්න එපා. ඒක අපි කෙලේ. ඒ මොකද 5000ක් මේ චෛත්‍යය පවතින්න ඕන. ඒ නිසා එවැනි ශක්තිමත් අතිවාරමක් අවශ්‍යයි. එතකොට එතනින් අපිට සංකේතාත්මකව දෙනවා. ඒ කියන්නේ ඒ තරම් ගැඹුරකට මේ අතිවාරම දාලා තිනවා කියලා. එතකොට මේක මිනිස්සුන්ට කරන්න පුළුවන්ද? මිනිස්සුන්ට විතරක් බෑ. එතකොට මේ ස්වභාව ධර්මයේ ඉන්න ශක්තිමත්ම සතා තමයි අපිත් එක්ක බොහොම ගනුදෙනු කරන අලියතුන්. ඇත්ත වශයෙන්ම අලියතුන් මේවට සහාය දුන්නා. ඔවුන්ගේ සහාය පවා ගත්තා. එහෙම ඊටම ශක්තිමත් විදිහට අතිවාරම දැම්මා. ඒ වගේම තමයි අලින් ඇතුම් පවා සහාය දී ඉදිකල සෑය පස් මඩ කර ගල් තද කර හැදුවා මහ සෑය. පඩි ගෙවලා සිත් සනසා ඉදිකල මහ සෑය. මෙතෙන්දි මට කියන්න ඕන උනේ ඔයිට සමකාලීනව ලෝකේ බොහෝ ගොඩනැගිලි ඉදි වුණා. ඔය අතර ඉතාලිය එහෙම නැත්නම් ග්‍රීසියේ කොලොසියම් කියලා අපි කියන මහා දැවැන්ත ගොඩනැගිලි අටමහා පුදුම වෙලින් එකක් මං හිතන්නේ. ඊට පස්සේ ඒ වගේම තමයි පිරමීඩ ඊජිප්තුවේ ඉදි කළා. මේවා ඉදි කළේ කොහොමද? ඉතිහාසයේ සඳහන් වෙන්නේ මිනිසුන් නොමිනිසුන් වශයෙන් සැලකෙමින්. ඒ කියන්නේ වහලුන් වශයෙන් පඩි ගෙව්වේ නැහැ, කන්න බොන්න දුන්නේ නැහැ, මිනිස්කමට වටිනාකමක් දුන්නේ නැහැ. හැබැයි බලන්න දුටුගැමුණු වැනි ඈත අතීතයේ කිස්තු පූර්වයේ හිටපු රජ කෙනෙක් හදපු මේ චෛත්‍ය රාජානන් වහන්සේ හදනකොට පොත්පත්වල සඳහන් වෙනවා මේ මෙතුමා මට දීර්ඝ වශයෙන් කියන්න කරුණු කාරණා තිබුණත් මම කෙටියෙන් කියන්න. මෙතුමා කියනවා කිසිම දෙයක් නොමිලේ බෑ. වැඩ ගන්න ඕන මිනිස්සුන්ගේ මිනිස්සු සන්තෝෂ කරන්න ඕන පඩි දෙන්න ඕන. ඉතින් රජුරු පුදුම විදිහේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට තමයි ලෝකයේ දෙස බැලුවේ. ඉතින් ඒ නිසා පඩි ගෙවලා තමයි මේ චෛත්‍ය හැදුවේ. මෙවන් උත්තම තත්වයකට මෙතරම් අසිරිමත් සංකේතයක් පූජනීය වස්තුවක් අපට උරුම වුණේ අන්නේ චේතනාත්මක හැඟීනුත් මේකට බලපෑවා. අන්න ඒ නිසා සාදු සාදු අපිත් වඳිමු රුවන්වැලි සෑය කියන එකයි මට කියන්න ඕනේ. හොඳයි. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අනතුරුව මම යමු වෙනවා අපේ මහාචාර්යතුමාගේ පැත්තට. මේ 7 වෙනි කවිය අලියතුන්ගේ සහාය ලැබිලා මේ රුවන්වැලි සෑය ඉදි කරන මේ චිත්‍ර රූපය මවන කවිය ගැන ඔබතුමන්ගේ අදහස මට කියන්න.
දැන් රුවන්වැලි සෑය අපිට දිස් වෙනවා කියන්නේ මීවා දෙයක් කොයි ආකාරයේද ඒ ආකාරයට පොළව යටට පේනවා කියන අදහසක් තියෙනවා. ඒතර පිහිටි කලුගල බෙඩ් රොක් එක දක්වා මේක සකසලා මහා ශක්තිමත් වෙදී වුණා. එතකොට දැන් අපේ විවාහයේ තියෙනවා ලිම් පොකුණු විහාරස්ථාන සකසනවා නම් ඒවට ශ්‍රමදායකත්වය දෙනවා බොහෝ පින් ලැබෙන පින් රැස් වෙන දේවල් කියලා තමයි කියවෙන්නේ. එතකොට දැන් මේ රුවන්වැලි මහා සෑය ඉදි කරන කොටත් රජු නොමිලේ සේවය ගත්තා කියන කතාවක් කියවෙන්නේ නැහැ. දැන් එක් අවස්ථාවක චෛත්‍ය රාජාන් වහන්සේ ඉදි කරනකොට ප්‍රමාණවත් උනේ නැහැ ධනය. ඒ විලාස තමයි අපිට විශේෂයෙන්ම රිදී විහාරයෙන් රිදී ගොබ ලැබෙන්නේ. ඒ තුලින් තමයි චෛත්‍ය නිර්මාණය වෙන්නේ. එතකොට කවුද නොමිලේ සේවය කරන්නේ කියලා බලන්නත් රජතුමා චරපුරුෂය යොදලා තිබුණා. ඒ නිසා තූප වංශය ඔබ කියවුවොත් ඒකේ බොහොම රසබර කතා තියෙනවා. ඒතර මේ කතා තුළ කියවෙනවා යම්කිසි ධර්මතාවයක්. ඒ කියන්නේ සත්තුන්ගෙන් සේවය ලබාගෙන මොකද අපි පැරණි වැව් සකසනකොට සත්තුන්ගේ ශ්‍රමය ලබාගෙන තියෙනවා. එතකොට අපි හාමුදුරුවෝ මේකෙන් නිරූපණය කරන්නේ බොහොම ශක්තිමත්ව ඉදිකරපු මේ සෑය කිසිදු ශ්‍රමයක් නොමිලේ නොගෙන රජතුමා ඉදි කරලා ඔන්න අපිට උරුම කරලා තියෙනවා. ඒතර ඒ ශක්තිමත්ව උරුම කරලා තියෙන ස්තූපය රැකගෙන ඒ තුලින් පින් රැස් කරන අනාගතයට සුරක්ෂිත කිරීම අපේ වගකීම. හොඳයි. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ගෞරව මහාචාර්යතුමාටත් අපේ ස්තුතිය ගෞරවය මේ අවස්ථාවේදී අපි පුද කරනවා. මෙවන් වූ මහානුභාව සම්පන්න මෙවන් වූ වෙහෙස මහන්සියක් දරා ඉදි කරනු රුවන්වැලි මහා සෑරදුන් අභියස තමයි අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ පොත් පරිත්‍යාග කිරීමේ ධර්ම ග්‍රන්ථ පරිත්‍යාග කිරීමේ පින්කම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කාව්‍යාවලියේ 8 වෙනි කවියනුත් හරි අපූර්වට ස්වර්ණමාලී මහා චෛත්‍ය ගැන කියවෙනවා. ඒ කවියෙන් අපි යලිත් වතාවක් මුණ ගැහෙමු.